Welcome to my channel. Hello කොහොමද? ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීම මත කරන වීඩියෝ එකක් මේක. ඉතින් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න කාලයක් නැති නිසා පරණ පොහොර ගැන දාපු වීඩියෝ එකට වොයිස් එකක් තමයි මම මේ දාන්නේ. ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි පොහොර දාන, දිලිරුනාශක දාන කාලසටහනක් තියනවාද කියන එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මම කාලසටහනකට පොහොර යොදන්නේ නැහැ, දිලිරුනාශක දාන්නේ නැහැ. මම මගේ පැල කිසි දෙයකට හුරු කරලා නැහැ අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕනි කියලා. ඉතින් ඔයාලා ගොඩක් දෙනා අහන නිසාමයි මම මේ දේ වීඩියෝ එකකින් කියන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහනවා කාලසටහනක් හදාගන්න පුළුවන්ද පොහොර යොදන්න පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න මම ඒ නිසා මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවා. ඔයාලා හොඳට මේ වීඩියෝ එක අහන්න. මුලින් ඉඳන් අගට යනකම්ම පිළිවෙලට බලන්න. බලලා නොදන්න තැනක් තිබුණොත් අහන්න. අතරමඟින් පාස් කරලා මැදින් කිසි දෙයක් බලන්න නැතුව බාගෙට බල ප්‍රශ්න අහන්න එපා. ඔයාලා මේ දකින්නේ මම මේ වීඩියෝ එක කරන දවස්වල පාවිච්චි කරපු පොහොර. මෙතන මල් එන්න දාන වර්ග වගේම නයිට්‍රජන් වැඩි දියර පොහොර වර්ගයක් තියෙනවා. දියර පොහොර කාබනික, රසායනික ඒ දෙකේම මම වගාවට පාවිච්චි කරා. හැබැයි කාලසටහනකට නෙමෙයි. මට පහසු වෙලාවක මට නිවාඩුවක් තියෙන වෙලාවක මම ඒ දේවල් යොදනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ මම ඒ පාවිච්චි කරපු ඒවා. ඒ දවස්වල මම ඔස්මොකට් දැම්මේ. දැන් ඔස්මොකට් නෙමෙයි, දැන් නෙට් කොට් දාන්නේ. දෙකම කෝක දැම්මත් එකයි. දෙකම මාස දෙකකට සැරයක් දැම්මනම් අනිවාර්යයෙන්ම ඇති කැට පොහොර වර්ග. ඉතින් දියර පොහොර වර්ග ගැන ඔයාලා කාලසටහනක් ඉල්ලන්නේ. ඒක ගැන පැහැදිලිව මම වීඩියෝ එක කරන්නම්. ඉතින් ඔයාලට අමතක වෙනවා නම් කොලියකුයි පෑනකුයි ළඟට අරගෙන මේ දේවල් ලියා ගන්න. ඉතින් ඔයාලා හිතන්න අපිට ඇන්තූරියම් පැලවල අවධි 3ක් හම්බ වෙනවා. ඒ තමයි කුඩා පැල, මල් ආසන්න පැල, මල් සහිත පැල. කුඩා පැලවලට වෙනම, මල් ආසන්න සහ මල් සහිත පැලවලට වෙනමත් අපිට බෙහෙත් පොහොර ඒ දේවල් යොදන්න පුළුවන්. ඉතින් අපි කුඩා පැලවලට අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ නයිට්‍රජන් වැඩි. ඒ කියන්නේ high N කියලා ගහලා තියෙන දියර පොහොර වර්ග තමයි අපි කුඩා පැලවලට යොදන්න ඕනේ. අපිට මල් ආසන්න පැලවලට සහ මල් සහිත පැලවලට බැලන්ස් එක, ඒ කියන්නේ NPK බැලන්ස් මේ ඔයාලට වීඩියෝ එකේ පේන ඇල්බර්ට් සොලියුෂන් එක වගේ දේවල් යොදන්න පුළුවන්. ඊළඟට පොටෑසියම් වැඩි පොහොර විදිහට K44 වගේ දියර පොහොර ඔයාලට වගාවට යොදන්න පුළුවන්. ඉතින් මේ හැම එකේම අපි බෝතලේ හරි පැකට් එකේ හරි පිටිපස්සේ ඔයාලා යොදන්න ඕනේ ප්‍රමාණයන් දක්වලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ප්‍රමාණයන් වලට යොදන්න මතක තියාගන්න. ඉතින් ඔස්මොකොට්, නෙට් කොට් වගේ කැටපොහොර මාස දෙකෙන් දෙක යොදපුවාම ඔයාලට හොඳටම ඇති. ඉතින් කාලසටහනක් විදිහට ඔයාලට කරන්න ඕනි පිළිවෙල මම දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් හොඳට වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අහගෙන ඉන්න. අමතක වෙනවනම් ලියා ගන්න. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට හැමෝම ගෙදර ඉන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දවස්වලනේ. ඉතින් අපිට පුළුවන් ඉරිදා වගේ දවසක මේක පටන් ගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දවස් 4-7 වගේ ඒ දවස්වල බැලන්ස් කරලා ඩේට් තියාගෙන මේක කරන්න. සතියෙන් සතිය වගේ යොදනවා නම් ප්‍රශ්නයක් නැහැ. දවස් 7-7 වගේ. ඉතින් ඔයාලා හිතන්න ඔයාලා මුලින්ම ඉරිදා පටන් ගන්නවා මාසේ පළවෙනි ඉරිදා පළවෙනි සතිය. එතකොට ඔයාලට පුළුවන් පළවෙනි ඉරිදා පළවෙනි සතියේ නයිට්‍රජන් වැඩි. ඒ කියන්නේ මැක්සික්‍රොප්, සුපර්මැක්ස් N ඒ වගේ නයිට්‍රජන් වැඩි දියර පොහොරක් යොදන්න. ඊළඟට ඒ මාසේ දෙවෙනි සතියේ ඉරිදා ගන්නවා නම් ඔයාලට ඊට අමතරව වෙන ක්‍රොප් මාස්ටර්, එතකොට නයිට්‍රජන් වැඩි වෙන පොහොරක් යොදන්න පුළුවන්. ඒවා යොදන්නේ අර කුඩා අවධියේ තියෙන පැලවලට. ඉතින් එතකොට පළවෙනි සතියේ එක දියර පොහොරක් යොදන නයිට්‍රජන් වැඩි, දෙවෙනි සතියේ තව දියර පොහොරක් යොදනවා. ඒකම නෙමේ නයිට්‍රජන් වැඩි වෙන පොහොර. ඊළඟට තුන්වෙනි සතියේ ඔයාලා තියාගන්න දිලිරුනාශකයක් යොදන්න. ඊට පස්සේ තුන්වෙනි සතියේ දිලිරුනාශකයක් යොදලා ඔයාලට පුළුවන් හතරවෙනි සතියේ ආයෙම නයිට්‍රජන් වැඩි පොහොරක් ස්ප්‍රේ කරන්න. දිලිරුනාශකත් වර්ග තියෙනවා. ඉතින් ඔයාලගේ පත්‍රවල රෝගවලට පත්‍ර දිලිරුනාශකත්, මුල් කුණු වෙන ඒ වගේ ලෙඩවලට මූල පද්ධතියට අයත් පාංශ දිලිරුනාශක යොදන්න පුළුවන්. ඉතින් මූල පද්ධතියට අයත් පාංශ දිලිරුනාශක විදිහට කැප්ටාන්, හෝමයි, තිරාම් ඒ දේවල් මල් බාල්දියකට දිය කරලා මුළු ගහම සම්පූර්ණයෙන්ම නැවෙන්න ඔයාලට දාන්න පුළුවන්. පත්‍ර දිලිරුනාශක විදිහට මැංගෝසෙප්, ඇන්ත්‍රකෝල්, ඩැකොනිල් ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් ඔයාගේ වගාවට පාවිච්චි කරන්න. එතකොට දිලිරුනාශක රෝගයක් නැත්නම්
මාසෙකට එක වතාවක් වගේ දාන්න තිබ්බනම් ඇති. එතකොට ඒ දේවල් ඔයාගේ වගාවට හුරු කරගන්න එපා. මාසේ 3 වෙනි සතියේ ඔයාට දිලීරනාශකයක් යොදන්න පුළුවන්. එතකොට පළවෙනි සතියේ නයිට්‍රජන් පොහොරක්, දෙවෙනි සතියේත් නයිට්‍රජන් පොහොරක්, 3 වෙනි සතියේ දිලීරනාශකයක්, 4 වෙනි සතියේත් නයිට්‍රජන් පොහොරක්. මේ විදිහට ඔයාට යොදන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට පහසුයි ඔයාගේ කුඩා පැල එක තැනකත් මධ්‍යම ප්‍රමාණය, ඒ කියන්නේ මල් ආසන්න පැල තව තැනකත් මල් සහිත පැල වෙනමත් ඔයාට නෙට් හවුස් එකේ පහසු තැනකින් තියාගත්තා නම් ඔයාට හරියටම බෙහෙත් පොහොර ටික කරගන්න පුළුවන්. මොකද එතකොට ඔයා මල් ආසන්න සහ මල් සහිත පැලවලට දාන බැලන්ස් පොහොර එක හරි K වැඩි, ඒ කියන්නේ පොටෑසියම් වැඩි පොහොර එක හරි කුඩාම පැලවලට ගැලපෙන්නේ නැහැ. එතකොට එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ හින්දා ඔයාලට පහසුයි ඔයාගේ එක එක මට්ටමේ පැල ටික පිළිවෙලකට වෙනම තියාගත්තා නම් ඔයාලට බෙහෙත් පොහොර කරගන්න ලේසි. එතකොට ඔයාට පළවෙනි සතියේ පොඩි පැලවලට නයිට්‍රජන් දානකොට මල් ආසන්න සහ මල් සහිත පැල වෙනම තිබ්බහම ඒ ටිකට ඔයාට පොටෑසියම් හෝ NPK බැලන්ස් පොහොර එක යොදන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එක අවසානයේ ඔයාලට පැහැදිලි වෙන්න chart එක A4 එකක ඇඳලා දාන්නම්. පොඩ්ඩක් ඔලුවට දාගන්න. එතකොට ඔයාලගේ එක බැලන්ස් කරගෙන යන ලේසි. ඉතින් ඔය විදිහට සතියෙන් සතිය ඔයා දාන වර්ගය මාරු කර යොදන්න අනිවාර්යයෙන්ම. මොකද එකම වර්ගයක් එක දිගට දැම්මොත් අපේ පැලේ ඒකට ආන්සර් කරනවා අඩුයි. මොකද ඒකට පැලේ හුරු වෙනවා. දිලීරනාශකත් එහෙමයි, දියර පොහොරත් එහෙමයි. ඉතින් ඔයා පළවෙනි සතියේ පොටෑසියම් වැඩි හරි බැලන්ස් හරි නයිට්‍රජන් වැඩි හරි ඒ දේවල් වෙන් කරලා යොදා ගන්නකොට ඔයා පළවෙනි සතියේ යොදන්නේ සුපර්මැක්ස් N එක නම් දෙවෙනි සතියේ මැක්සික්‍රොප් දාන්න. එතකොට ඒ වගේ දෙක මාරුවට යන්න. දිලීරනාශකත් එහෙමයි. ඔයා පළවෙනි මාසේ දාන්නේ ඇන්ට්‍රකෝල් නම් දෙවෙනි මාසේ මැංගෝසෙප් දාන්න. විශේෂයෙන්ම මතක තියාගන්න අනිවාර්යයෙන්ම වැස්ස නැති දවස් වලට තමයි මේක කරන්න ඕනේ. හොඳට පත්‍ර වේලලා තියෙන්න ඕනේ. පත්‍ර වේලුනහම තමයි මේ දියර පොහොර පත්‍ර වලට උරාගන්නේ. ඉතින් වැස්ස දවස් වලට ඔයාගේ කාස්ටර් වෙනස් වෙනවා කියලා වැස්ස දියර පොහොර දාන්න යන්න එපා. වැස්ස නැති දවස් අල්ලලා දියර පොහොර යොදන්න. ඔයාලගේ වැස්සත් එක්ක ලෙඩ එනවා නම් දිලීරනාශක දාන්න ඕන. ඒවට ඔයාලට බෝඩෝ මිශ්‍රණය දාන්න පුළුවන්. මම ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. නැත්තම් අනිවාර්යයෙන්ම චෑම්ප් කොප්ප යොදන්න පුළුවන්. චෑම්ප් කොප්ප චුට්ටක් මිල අධිකයි. ඒ හින්දා ඔයාලට බෝඩෝ මිශ්‍රණය පොඩි මුදලකින් ගෙදරදිම හදාගන්න පුළුවන්. ඉතින් ඒවත් ඔයාලා වැසි කාලවලදී යොදන්න. අනිවාර්යයෙන්ම කෘමිනාශකත් මාරු කර මාසයකට දෙපාරක් විතර දාන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඔයාලා දවස් 7 ඇතුළත මේක චක්‍රයක් විදිහට කරගෙන යන්න. ඒතකොට පිළිවෙලට කරගෙන යනකොට ඔයාගේ වගාව ඉක්මනින්ම වැඩි කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේ දියර පොහොර වලට දිලීරනාශක වලට ඔයාගේ ගස් හුරු කරන්න එපා. එතකොට මොකද ඒගොල්ලෝ ඒකම බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම. ඉතින් පුළුවන් තරම් ඒ දේවල් අඩු කරලා ඔයාගේ වගාව පවත්ව ගන්න බලන්න. එතකොට ඔයාට අවම මුදලක් වියදම් කරලා ඔයාගේ පැලයකින් වැඩිම ලාභයක් ගන්න පුළුවන්. ඒ අතරතුර ඔයාගේ ශාකවලට කැල්සියම් වැඩි පොහොරත් ස්ප්‍රේ කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කැල්සියම් වැඩි පොහොරත් ඒ සති ටික ඇතුළත ඔයාගේ වගාවට යොදන්න. ඉතින් දවස් 7 කරද්දි ඔය විදිහට ඔක්කොම යොදන්න කාලය මදි නිසා පුළුවන් නම් දවස් 4-5 වගේ දවස් 5 වගේ ඇතුළත ඔයාගේ ඔය මං කියපු ටික මාරු කර යොදන්න. ඉතින් මං හැමදාම කියනවා වගේ ඔයාලට මේ වීඩියෝ එකත් වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලලා නොතේරෙන තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙන්නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරලා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට ඕන වීඩියෝ මගෙන් ඉල්ලුවොත් ඒ විදිහට ඒ දේවල් ඔයාලට බලන්න පුළුවන් මගේ channel එකේ. එහෙනම් subscribe කරලා තියාගන්න. හැමදාම වගේ මා බලනවට මාත් එක්ක එකතු වෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර කරන්නම්. Thank you for watching.